මුළු ලෝකයම දැන් ගෝලීය සම්බන්ධතා ජාලයක්. තවදුරටත් ලංකාවට පුළුවන්කමක් නැහැ හුදකලාව කටයුතු කරන්න. ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනකොට සාගර කලාපය ඉතාම වැදගත්. ඉන්දීය සාගර කලාපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමේදී නාවික හමුදාව සිද්ධ කරන්න ප්‍රමුඛ කාර්යභාරයක්. මේ අතර තමයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරය පිළිබඳව කතාබහට ලක්වෙන්නේ. මේ හා සමගාමීව විවිධ වැඩසටහන් කිහිපයක්ම සංවිධාන වෙනවා. ඒ අතර ප්‍රධානතම වැඩසටහන තමයි යුද නෞකා නිරීක්ෂණ වැඩසටහන. නාවික හමුදාවේ සම්මතයන්ට මූලිකත්වය දෙමින් සදාචාරාත්මක හා පාරිසරික මූලයන් ආවරණය වෙන විදිහට මේ යුද නෞකා ප්‍රදර්ශනය එමත් නැත්නම් යුද නෞකා නිරීක්ෂණය ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම යුද නෞකාවක් කියලා කියන්නේ ආයුධ පද්ධති ගබඩා කළ හැකි අධික වේගයක් හා බලවත් ආරක්ෂණ පද්ධතියක් සහිත විශාල හමුදා කණ්ඩායමකට පහසුකම් තිබෙන ගුවන් යානා පවා ගාල් කළ හැකි සන්නද්ධ යුද නෞකාවක්. රටක යුද නෞකාවක් නඩත්තු කරන්නේ එරට නාවික හමුදාව විසින්. ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් කලාපයේ විවිධ රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ යුද නෞකා කිහිපයක්ම සම්බන්ධ වෙනවා. බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මැලේසියාව, පාකිස්තානය හා රුසියාව වගේ රටවල් නියෝජනය කරමින් යුද නෞකා 8ක් මේ නිරීක්ෂණයට සම්බන්ධ වෙනවා. මේ අතරින් ඉන්දිය යුද නෞකාව නොවැම්බර් මාස 26 වෙනිදා දවල් කාලය වෙනකොට කොළඹ වරායට සේන්දු වුණා. එළඹෙන නොවැම්බර් 30 වෙනිදා මේ ජාත්‍යන්තර යුද නෞකා 8 සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා බලෑනිය ගරු ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන්ට යුද නෞකා ආචාර්ය පිරිනැමීමටත් සූදානමින් ඉන්නවා. සමුද්‍රීය වශයෙන් ගත්තහම සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමේදී ගෝලීය සහයෝගීතාව අවධාරණය කරන්න මෙවැනි අවස්ථා ඉතාම වැදගත්. ඒ වගේම මේ යුද නෞකා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා කලාපයේ සහ කලාපයෙන් පිටත විදේශීය යුද නෞකා පැමිණීම මගින් සමුද්‍රීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙනවා. නාවික හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලෑනිය විශේෂයෙන්ම පාසල් දරුවන් ඇතුළු මහජනතාවට නැරඹීම සඳහා දිවයිනේ බටහිර, නැගෙනහිර, දකුණ සහ උතුරු නාවික විධානයන්හිදී එක විට අවස්ථාව ලබා දීමටත් නාවික හමුදාව කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ සංවත්සරයට සමගාමීව පැවැත්වෙන යුද නෞකා නිරීක්ෂණයට අමතරව විවිධ වැඩසටහන් කිහිපයක්ම පැවැත්වෙනවා. ඒ අතර රණවිරු සැමරුම්, සර්වාගමික වැඩසටහන්, සමාජ සත්කාර හා පරිසර හිතකාමී වැඩසටහන් සමකාමී වැඩසටහන් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සංවත්සරයේ නිමිත්තෙන් මුල් දින කවරයක් නිකුත් කිරීම සහ සමරු පදක්කමක් පිරිනැමීම දෙසැම්බර් මාසෙන් 9 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. නොවැම්බර් මාසේ 29 වෙනිදා උදෑසන කාලේ විදේශීය නාවික හමුදා රණවිරුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් නගර පෙළපාලියක් ගාලු මුවදුර ඉදිරිපස මාර්ගයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඔබටත් පුළුවන්කම තිබෙනවා මේ විචිත්‍රවත් අවස්ථාව නරඹන්න. නිසැකවම එය ඔබට නවමු අත්දැකීමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.